අපේ තරුණ තරුණියෝ හරියට කියනවා මේ සැනසීමක් නෑලු. ඒකලු කටුනායකට වෙලා ඉන්නේ. ගෙවල් අප්පිරියා වෙලාලු තියෙන්නේ. අර ඒකෙම තියෙනවා පින්නතුනි. ජීවිතේට මෙට් එක නිදා ගන්න බෑ. අර තහඩුවේ තමයි ඉන්න ඕනේ. ජීවිතේට අත් දෙක එක්කහු කරලා වැඳලා නැහැ. වඳින්න බෑ. අතපය ඇඹුරුණු සමහරු ඉන්නවා අත් දෙක කකුල් දෙක නිකට ළඟට වකුඩු වෙලා. කියොම් බලන්න අපිට තියෙන අඩුපාඩුව. සමහරු ඉන්නවා ජීවිතේටවත් ඔය බත් කණ්ඩ බෑ. කවදාවත් වතුර අතින් අරන් බොන්න බෑ. තව සමහරු ඉන්නවා කවදාවත් තමන්ගේ තියෙන හැඟීමක් අනෙකට ප්‍රකාශ කරන්න බෑ. බඩගිනි කියලා කියන්න බෑ. වතුර තිබහයි කියන්න බෑ. දැන් හොම්ම බනහන ගමන් කල්පනා කරන්න මොනවාද අපිට තියෙන ගැටලු? මොනවාද අපිට තියෙන ප්‍රශ්න? අපිට තියෙන හැම ප්‍රශ්නයක්ම පිනතුනේ අපි අනුන්ට කරන්න ගිහිල්ලා කරගත්තුවා තියෙන්නේ. කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍ය ආත්ම භාවය ඔක හරි අපූර්වට ගෙවන්න ඕනේ. තව සමහරු ඉන්නවා ඔය ගස් වලින් වැටිච්ච තරුණයෝ ඉන්නවා. අවුරුදු 17න් වැටිලා තියෙන්නේ දැන් අවුරුදු 45යි. අර ඇඳ උඩ කැලණි විශ්වවිද්‍යාලයේ දෙවෙනි වසරේ ඉන්නකොට කරන්ට් එක වැදිලා සදාහටම බෙල්ලෙන් පල්ලෙහා පණ නැහැ. දැන් අවුරුදු 50ක් විතර ඇති මං හිතන්නේ. මේ මිනිස්සුන්ට විපත්තියක් වින්නහියක් වෙන්න යන්නේ බොහොම පුංචි වෙලාවයි. මේවා මේ කෙස් ගහෙන් මිස් වෙන ජීවිත වෙන්නතුනේ. මේ මස් ගොඩට ඩැමේජ් එකක් වෙන්න යන්නේ මහ වෙලාවක් යනවාද? මේ පොඩි වෙලාවකින් මේ සියල්ල නැති වෙන්න පුළුවන්. එකටම මතක තියාගන්න හැමදාම ඇවිදින්න බෑ. පින්නතුනේ හැමදාම කතා කරන්න පුළුවන්. ඔක ටික කාලයයි තියෙන්නේ. ඔය සමහර කොල්ලෝ ඉන්නෝනේ දර IRC කමට ඉන්න try කරන. එහෙම කරන්න පුළුවන් දෙයක්වත් නෑ. ගැහුවොත් එහෙම දෙකට කඩනවා නේද? කටවල් බලන්නකො. අර මම ඔය පේරාදෙනියේ ඉන්න කාලේ ඔය හැම ටවුන් එකකම ඉන්නවනේ බස් වලින් 150 1 එකක ඉන්නවනේ. අවුරුදු 27ක 28ක විතර කොල්ලේ. අර වයසක මාමලා දෙන්නෙකුට මේ සද්ද දානවා. ඇද ඇද ගහන්න ලෑස්තියි. එකපාරම මේ කොල්ල හක්කට අත තියාගත්තා. ඇයි ඒ? පින්නතුනේ කොල්ලට අංශභාගය හැදුණා. අර කට ඇද වෙනවනේ අංශභාගය හැදෙනකොට. කොල්ල හක්කට අත තියාගත්තා. අර ගහන්න ගියපු මාමලා දෙන්න තමයි කොල්ල ත්‍රිවිල් එකට දාගෙන හොස්පිටල් අරන් ගියේ. අතන්ට පැහැදිලිද මම මේ කියන්නේ? ඕනම දෙයක් ඕනම වෙලාවක වෙන්න පුළුවන්. ඒක තමයි කියන්නේ පින්නතුනේ. ඇත්තටම මේ ලෝකෙ වෙන්නේ මොකද්ද කියලා අපිට හිතා ගන්න බෑ. කවදාවත් මේ ලෝකෙ හිතන දේවල් වෙන්නෙත් නැහැ. හැම තප්පරයක් ගානෙම සත්පුරුෂයෙක් වෙන්න බලන්න. අදිෂ්ඨාන කරගන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණුහරුපයක්වත් කියලා කතා කරන්න එපා. අදිෂ්ඨාන කරගන්න. සංසාරේ කවදනම් අපිට ආයේ කතා කරන්න හම්බෙයිද?
හෙට ඉඳන් කිසි කෙනෙකුට මන්නම් කියන්නේ තෝ කියලාවත් කියන්න එපා කියලා. ඔය ගොඩක් බලන්නකො පින්නතුනේ අර ඔන්නේ අපිත් පන්ති යනකොට දැකලා තියෙනවා. යාළුවෙලා කපල් ඉන්නවනේ. ඒ කෙල්ල කොල්ල තමයි සෙට් වෙන්නේ නැත්නම් ඉතින් කවුරු සෙට් වෙන්නද ඒක සාමාන්‍ය දෙයක්. කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ජීවිතේ මතක තියාගන්න ඕනේ මම මේ කියන්නේ කසාද බැඳපු නැති උදවියට හොඳේ. ඕක තෝර ගන්නකොට ටිකක් හරි පරිස්සම් වෙන්න. මේ තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ අසේවනාච භාලානං තරුණ තරුණියෝ සියලු දෙනාම කවුද ඇසුරු කරන්න ඕන ඇසුරු කරන්න නුසුදුසු කවුද කියලා අද තීරණය කරන්න. පුරුදු වෙන්න. තරුණයෙක් තරුණියක් වුණාම ඒ පෞරුෂය ඇතුලේ තියෙන්න ඕන මහා විස්මිත ඉවසීම. මේවා කරන්න පුළුවන් තරුණයන්ට විතරයි හොඳේ. තරුණයෙක් තරුණියක් වුණාම තියෙන්න ඕනේ ඒ ජීවිතය ඇතුලේ ඔය කවදාවත් ඒ ක්වොලිටි එකේ තියෙන්න ඕනේ අර කුණුහරුපයක්වත් කියන්නේ නැතිකම. මම මේ කියන්නේ අර කොල්ලෙක් වුණාම තියෙන්න ඕන ක්වොලිටි එක. මේ පැටව එහෙම නෙමෙයිනේ. ඔය දැන් බැලුවත් කොල්ලොන්ගේ සාක්කුවල දුම්කල පළුවක් හරි තියෙනවනේ. හකු පුරවගෙන ඉන්න මොනවද තූල් වලින්. මේ කොල්ලෝ පෙඩි කාඩ් භාගයක් හරි තියෙනවා. මේ අර මේන්ටේන් කරන ක්වොලිටි එක. කොල්ලෙක් වුණාම හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. සත්පුරුෂ තරුණ මහත්තුරු මතක තියාගන්න. ඔය අභිමානය සකස් කරගන්න. මම යෝජනා කරනවා නේ ලංකාවේ ඈත කෙළවරෙන් ආපු පිරිස ඇති. ඔය මුළු ජීවිතේම ඇවිල්ලා පළවෙනි මාසේ කුක්කෝ වගේ ඉන්නේ. වැඩට යනවා බෝඩිමට එනවා වැඩට යනවා බෝඩිමට එනවා. මාස දෙක පැන්නට පස්සේ අර පඩියම වියදම් වෙන්න වැඩක් හදා ගන්නවා. ඔය එහෙම වෙලා හරියනවා. මේ කොල්ලෝ ගංජා ගහනවද නැහැ? සහතිකම දන්නේ නැතුව ඇති. කටුනා එක හොඳයි. නෑ අනිත් බොහෝ බෙදලා කරනවා. ජීවිතේම මෙහෙට ආපු ගමන් කවුරු හරි මොකෙක් හරි අසත්පුරුෂයෙක් හම්බෙනවනේ. මම මේ තරුණ මහත්තුරුන්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. කොල්ලෝ හොඳයි. අපේ තරුණියෝ ඊට ආවා. ඔය සියලු දෙනාම කල්පනා කරන්න ඕනේ. ජීවිතේ ඉස්සරලම අපිට හම්බෙච්ච මෙහෙ ඇවිල්ලා දැනටත් ඉන්න යාළුවෝ මොනවාද අපිට කරන යෝජනා මතක් කරන්න බලන්න. කවුද කිව්වේ රත්තරන් බඩුවක් හදාගනින් කියලා? මේක කොල්ලෙකුට තරුණයෙකුට කී දෙනෙක් හැන්දෑවේ කෝල් කරලා ඇද්ද කැල්ලක් හම්බුණා වරෙන් ගහමු කියලා? කොල්ලෝ කියන හාමුදුරනේ 7 වෙනකොට ගෙදර ඉන්න බෑලු. ඔය මොකක් හරි ජරාවක් හොයාගෙන මේ මත්ද්‍රව්‍ය. කවුද පුතේ අපිට කිව්වේ නේ මේ චේන් එකක් හදාගන්න බ්‍රේස්ලට් එකක් හදාගන්න? ජීවිතේ හරිගස්ස ගන්න අත දෙන අවවාද කරන පිරිස් ඉන්නවද? බහුතරයක් අපිට ඉන්නේ අසත්පුරුෂයෝ. බහුතරයක් ඉන්නේ අපිට වරදිනකම් බලාගෙන. ඒ නිසා මම මේ ධර්ම දේශනාවට ප්‍රථම මේ තරුණ මහත්තුරුන්ට යෝජනා කරන්නේ සත්පුරුෂෝ විදියට ඉන්න. අනාගත ලෝකේ අභියෝග ජය ගන්න
පුළුවන් පෞරුෂයක් සකස් කරගන්න. ඔය අම්මගේ තාත්තගේ යුතුයකම හරියට කරන්න මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. ඕනම දෙයක් අපි හිතන්නේ නැති වෙලාවක සිද්ධ වෙන්න පුළුවන්. අර බලන්නකො දැන් අවුරුදු 35ක විතර අම්මා කෙනෙක් අපේ පන්සලට ආවා. දෙන්නෙක් අල්ලගෙන ආවේ. මං ඇහුවා මොකද? බලනකොට ඇස් දෙකම පේන්නේ නැහැ. මම කියන්නේ මොකක් හරි වුණාම කවුරුවත් නැහැ අපිට. පස්සේ මං ඇහුවා මොකද ඇස් පේන්නේ නැත්තේ? කියනවා හාමුදුරනේ උදේ නැගිටලා බිත්ති අත ගෑවලු ලයිට් එක ස්විච් එක දාන්න. ස්විච් එක අත ගන්නකොට ලයිට් එක දැම්මලු දාලා කිව්වලු කරන්ට් එක නැහැ කියලා. ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ? ඇස් පේන්නේ. රෑ නිදාගෙන උදේ නැගිටිනකොට ඇස් දෙක පේන්නේ නැහැ. මස් ගොඩක් නඩත්තු කරන අපිට ඕනම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මම යෝජනා කරනවා එක තප්පරයක්වත් අපත් කරන්න එපා. එක වචනයකින්වත් මේ සංසාරේ දිග්ගස්ස ගන්න එපා. එක වචනයකින්වත් හැම මොහොතෙම බලන්න අර වැරද්දක්වත් නොකර ඉන්න. මෙහෙම දේශනා කරන්නත් හේතුවක් තියෙනවා. අපි මේ ජීවිතේ කරන කියන හැම දෙයකටම පින්නතුනි වග කියන්න ඕනේ. කවුද එහෙම දේශනා කරන්නේ? බුදුවරු. නේ අර අහලත් ඇති භාසතිවා කරෝතිවා. කියයි නම් හෝ කරයි නම් මොකද වෙන්නේ? ඒ සිතුවිල්ල ප්‍රධාන වෙලා කරන කියන හැම එකටම වග කියන්න වෙනවා. මම ඔයයන්ට පැහැදිලි කරලා දෙන්නම් දැනටත් වග කියන හැටි. ඔය වැඩිපුරම අපේ ජීවිතේ අපිට එදිරිවාදිකම් කරන්නේ අපේ ළඟින් ඉන්න උදවියද ඈතින් ඉන්න උදවියද? ඔය හොඳටම දීලා තියෙනවා සොට් එක. ළඟින් ඉන්න අයලු. වැඩිපුරම කෙනෙහිලිකම් කරන්නේ. දැන් මෙතන කසාද බැඳපු අම්මලා ඉන්නව නේද? වැඩිපුරම කුණුහරුපෙන් බැලලා තියෙන්නේ කවුද? නෑ නිකන් හොම් බනහන ගමන් කල්පනා කරන්න. මේ තාත්තලා ඉන්නවනේ මෙතන. වැඩිපුරම කුණුහරුපෙන් බැලලා තියෙන්නේ කාටද? මේ අම්මලා මේ වෙනකොට කී ගමනක් වේසි කියලා බැනුම් අහලා තියෙනවද? එයි නැද්ද? කවුද බයින්? සෙනෙහබර ස්වාමියා. අපිට මිනිස්සු එලා බයිනවා. මම මේ තාත්තලාගෙන් අහන්නේ විවාහ වෙලා ඉන්න තරුණයන්ගෙන් අහන්නේ වැඩිපුරම ජීවිතේ කුණුහරුපෙන් බැලලා තියෙන බිරිඳට. ඔච්චරයි. කවුද කෙනෙහිලිකම් කරන්නේ? ළඟින් ඉන්න උදවිය. ජීවිතේ මිනිස්සුන්ට කම්පා වෙන්න තියෙන කාරණා දෙකයි. එක අම්මා තාත්තා, දෙක දරුවෝ. අම්මයි තාත්තයි දරුවෝයි. ඔය මේ දරුවෝ සහ බිරිඳ. එක්කෝ ස්වාමියා. මේ මිනිස්සු හැමදාම වද වෙන්නේ පවුල ගැන පින්නතුනේ. මම යෝජනා කරන්නේ ඔය වෛරක්කාරකම ඔය තරහව ඒක දැන් හොයාගන්න ඕනේ. යාළු වෙලා ඉන්න තමන්ගේ සෙනෙහබර ඒ බිරිඳට ප්‍රේමවන්තියට අපි හිතමු කොල්ලෙක් කෙල්ලෙක් සෙට්ටලා ඉන්නවා කියලා. කුණුහරුපයක්වත් නොකිය ඉන්න පුළුවන් නම් විතරක් කසාද බඳින්න. පැහැදිලිද මං කියන එක? ඔය
මම අහලා තියෙනවා ඒකයි මේවා. මම එක බණමුඩුවකින් ඇහුවා ඔය විවාහ ජීවිතයේ තෘප්තිය අතෘප්තිය ගැන. මම අර කොලයක් යවලා අර හරි දාන්න කියලා ඇහුවා. ඒකේ 4 දෙනෙක් හරි 6 දෙනෙක් හරි තමයි කසාදේ තෘප්තිමත් කියලා දාලා තිබ්බේ. දැන් මේ අම්මලාගෙන් අහුවොත් පතනවත් දැන් බැඳලා ඉන්න ස්වාමියා මතු මත්තේටම ලැබියන් කියලා. අද හතුරෙකුටවත් අහුවොත් එහෙම කිය කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. මේ තාත්තලා පතනවත් දැන් ඉන්න බිරිඳ නිවන් දකින්නකම් හම්බයන් කියලා. මේ වෛරක්කාරය හඳුර ගන්න මම මේ කියන්නේ. පලිගණ්ඩ නම් වෛර පිරිමහන්න නම් ළඟින්ද උපදින්න ඕනේ ඈතින්ද උපදින්න ඕනේ. බොහොම ලං වෙලා උපදින්නේ. ඒ නිසා ගොඩක් ඉන්නේ සංසාරේ හතුරු පින්නතුනේ. ඇයි මේකේ බුරබුරා නැගෙන්නේ කෝපය? හැමතැනම වෛරය. මං අර යෝජනා කරේ කුණුහරුපයක්වත් කියන්න එපා කියලා. අර කසාදේ තෘප්තිමත් කියලා කියපු 4 දෙනා මං ගෙන්න ගත්තා. තෘප්තිමත් වෙන්න හේතුවක් තියෙනවා මං ඒක දැනගන්න එපා කට්ටියට කියන්න. බලනකොට බැඳලා මාස 4ක් නෑ තාම. අර මක බැඳපු ළඟමයි. ඒක ඉතින් කොහොමද හොඳයි? අතෘප්තිමත් පිරිසෙන් කීප දෙනෙක් ගෙන්න ගත්තා. අව ඇත්තටම එපා වුණේ ඇයි? කිව්වා හාමුදුරුවනේ බැඳලා පළවෙනි කුණුහරුපේ කියපු දවසේ එපා වුණා කිව්වා. මතක තියාගන්න. දරුවෝ බඩේ ඉන්නකොට තාත්තලා කුණුහරුපෙන් බයිනවා ගෙවල් වලනේ. පිරිමින්ගේ තියෙන පෞරුෂය තියෙන හයිබ්‍රිඩ් ගතිය වෙන මොකද්ද? අපූර්වට දරුවෝ ඉස්සරහ කුණුහරුපෙන් බයිනවා. බුදුවරු දේශනා කරන් වචනේ අර වාචාය සංවරෝ සාදු මේ තරහට වෛරයට බලපාන පින්නතුනි වචනේ හෙට ඉඳන් පුරුදු වෙන්න. කිසි කෙනෙකුගේ හිතක්වත් රිදෙන්න කතා කරන්න එපා. ජීවිතේ පුරුදු වෙන්න කිසි කෙනෙකුට වංචා කරන්න එපා. ජීවිතේ පුරුදු වෙන්න කිසි කෙනෙක් රවට්ටන්න එපා. ඕන තරම් එනවා පින්නතුනි ඔය කොල්ලෝ ගොඩක් වෙන්නේ අහුවෙන එකනේ. මහා ගොංකම තියෙන වෙන මොකද්ද? මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ එක එකාගේ සිගරට් කෑලි බොන්න එපා. කාගේවත් තනි රකින්න යන්න එපා. නේ ඔය පුඩු වයිස් මේ දෙහියත්ත කණ්ඩේ ඉන්නකොට දන්නෙත් නෑ අයිස් කියන්නේ මොනවාද කියලා. මෙව්වට ආපු ගම මෙතනත් ඉන්නවත් දන්නේ අයිස් ගන්න කොල්ලෝ නැතුව ඇති. ජීවිතේ කවදා හරි මොකක් හරි මත්ද්‍රව්‍යයක් දික් කරේ කවුරුත් නෑනේ ඔය හිතිලා ඉස්සරලා මොක කරන්න ඕන කියලා කියමු. අපි කවදාවත් සිගරට් එකක් ජීවිතේ ඉස්සරලාම කඩෙන් අරන් බිව්වද? මට අද සිගරට් එකක් බොන්න ඕන දැන් අවුරුදු 13යි කියලා ගිහිල්ලා. කවුරු හරි දීලා දික් කරලම බුදුවරු ගන්නන්නේ අසත්පුරුෂ ඇසුරු කරන්න එපා කියන්නේ ඒකයි. වරදින් කොල්ලෙක් කියනවා පෙති ගහන්න බැහැ වෙච්ච පැටියෙ. පෙති ගන්න උණුට කැස්සට බොන්නේ නෙමෙයි මර මත් වෙන්න බොන්නේ වුණා. හාමුදුරනේ පළවෙනි දවසේ පෙති කාඩ් එක දීලා කිව්වලු දෙකක් දාන්න එපා එකක් දාපන් උඹට වැඩි වෙයි කිව්වලු. අවවාදක් දීලා තියෙන්නේ. මං හරියට යනවනේ පුනරුත්ථාපන කඳවුරවල බන්ධනාගාරවල බණවලට. මීගමේ 2500ක් විතර ඉන්නවා 2000ක් විතර කොල්ලෝ ඉන්නේ. කොල්ලෝ කියනවා හාමුදුරුවනේ දවසක් ඔය
වීදුරු කට්ටක් තියලා අදින එකට ගියාලු. බලාගෙන ඉන්නකොට කිව්වලු ඕන්නම් එකක් ඇදපන් ඊට වඩා දෙන්නේ නැහැ කිව්වලු. ඔය කෙල්ලෝ හරියට අයිස් ගහනවා. මෙහෙම නැතුව ඇති. ඔය එකක් ඇදපන් කිව්වලු. ඇදලා අවවාදයක් දුන්නලු මෙව හැමදාම කරන්න පුරුදු වෙන්න එපා කියලා. ඔහොම තමයි පටන් ගත්ත හැම කෙනාම පටන් ගත්තේ. හැම එකක්ම එහෙමයි. ඔය විදේශ රටකට ගියපු කොල්ලෙක් කියනවා මේ පැත්තේ අනියන් සම්බන්ධතාව තියෙනවද නැහැ? මම හොඳයි කටුනායක එව්වත් නැහැ. ඔය අනියන් සම්බන්ධතාව කියලා කියන්නේ අහගන්න ඔය බොහෝ පැතිවල තියෙනවා මම මේ කියන්නේ. මුළු ජීවිත පිටින් විනාශ වෙනවනේ. කොල්ලා කියනවා ජපානයට ගිහින් සේරම හදලා කෙල්ලට ටිකට් එක එවලා කොල්ල මට ෆොටෝ එවලා තියෙනවා හාමුදුරුවනේ. ඊට සතියකට පස්සේ ෆොටෝ එකක් එවලා තිබ්බා දික්කසාත ෆෝම් එකයි ටිකට් එකයි දෙකම එකට තියලා ගහලා. හදලා මේ කාමරේ හදලා ඇඳුම් පැළඳුම් කෙනල්ලා අර එනකොට සර්ප්‍රයිස් කරන්න. කොල්ලා සර්ප්‍රයිස් වුණා අන්තිමට. සේරම හරි ගස්සලා බලාගෙන හිටියා. ඒ කෙල්ල වෙන මොන හරි කොල්ලෙක් එක ගිහිල්ලා අහුවෙලා. අර ගියපු කොල්ලම ෆොටෝ යවලා අර කොල්ලට. ඉවරනේ. අනියම කියලා කියන්නෙම ගිනියම. මට ඉර හඳ වගේ විශ්වාසයි මම මෙව කිව්වට හැදෙන්නේ නැහැ. අය මේ ජීවිතේ යන පළවෙනි බණ. ජීවිතේ తాවකාලික සැපයක් වෙනුවෙන් සදාකාලික දුකකට නම් අතවනන්න එපා. මේ සමහර නේ කොල්ල බැඳලා ගම්වල ළමයි ඉන්නවා. මෙහි කෙල්ලොන්ට ටෝක් කරන බැඳ නැති විදිහට. කෙල්ලෝ අහුවෙලා ඇති හිසේ කෙස් ගන්නට. නැද්ද? උච්චර පව්කාර වැඩද? තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න. කවදාවත් කිසි කෙනෙක් රවට්ටන්න එපා. කවුද රැවටෙන්නේ? බුදුවරු ගන්න මනස මුල් වෙලා කරන කියන දේවල් වල ප්‍රතිඵල ඒකාන්තයි භුක්ති විඳින්න වෙනවා. උන්වහන්සේ ඉගැන්වුවේ රක්කොච්චි මං අවදි මං නේ අජිනි මං අබාසි අහාසි. අහවලා මට බැන්නේ ගැහුවේ පහර දුන්නේ ඒ ඇත්තන්ටත් මෛත්‍රී කරන්න කියපු බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ දේශනා කරන්න අපි අපිට වෙනමට අකමැති දේවල් ජීවිතේ කවදාවත් අනුන්ට කරන්න එපා. පුරුදු වෙන්න. අපි කැමතිද කවුරුත් අපි ගැන නේ ඔය කේලම් කියනවට කිසි කෙනෙක් ගැන කේලම් කියන්න එපා. ඔය සමහරව ඉන්නවා රැකියාව විදිහට කරන්න පද හදන එකනේ. රැකියාව විදිහට කරන්න කේලම් කියන එක. මතක් වෙන්නේ දිහාවලා වායි කියලා. ජොබ් එක විදිහට කරන්න ගිනි තියෙන එක. ජීවිතේ හරි ගස්ස ගන්නට. මේක හරි බොහොම වරදින්න යන්නේ පොඩි වෙලාවයි. ඔයතර මොකක් හරි වැරදි දෙයක් කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් ගිනිවේ දැඩිසේ. මම මේ බණ කියනකොට මැරෙන්න පුළුවන්. ඔයත් බණ අහනකොට මැරෙන්න පුළුවන්. මේ හරි අවිනිශ්චිත ජීවිත වෙන්නතුනි. මේකට වයසක් ભેදයක් නැහැ. ඕනම දෙයක් ඕනම වෙලාවක නැති වෙන්න පුළුවන්. අපි මේ ඉන්නේ හැම එකක්ම වෙනස් වෙන ලෝකයක. අපිත් වෙනස් වෙනවා. මම යෝජනා කරන්නේ පුළුවන් තරම් අකුසල් නම් සිද්ධ කරගන්නෙම නැතුව ඉන්න බලන්න. පුළුවන් තරම්. මොකද මෙහෙම දේශනා කරන්නේ අර
කර්මය බලවත් වුණාම අහලා තියෙනව නේද කම්මං දල්ලං කිංති කරෝමි මේ කර්මය දැඩි වුණාම කරන්න දෙයක් නැහැ ඒක යෝජනා කරේ හතුරු වෛරක්කාරයෝ නැති කරලා මැරෙන්න